ඓතිහාසික තන්තිරිමලේ විහාරස්ථානය අනුරාධපුරය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වී තිබෙන පුරවරයක්. මෙය පෙරහෙළ රජදරුවන් දිවි පරදුවට තබා අහස උසට ඉදිකළ දාගැබ් හා විහාර කර්මාන්ත තවමත් නොනසී පවතින ඓතිහාසික නගරයක්. මේ ඓතිහාසික පුරවරයට බටහිර දෙසින් පිහිටි තිවක්ක බමුණු ගම හෙවත් තන්තිරිමලේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ආගමික පුරාවස්තු රසක් ඒකරාශී වූ ආගමික රජදහනක්. තන්තිරිමලේ සොයා ගැනීමට පෙර ඒ ඓතිහාසික රාජධානිය නොයෙක් පරසතුරු උවදුරු වලට ගොදුරු වී තිබුණා. මේ තත්ත්වය ඇති වුණේ ක්‍රිස්තු වර්ෂ 933 දී සොලිය ආක්‍රමණය නිසා බව පොත්පත්වල සඳහන් වෙනවා. මේ ඓතිහාසික පුදුබිමේ බබලන ඉපැරණි සිද්ධස්ථාන සියල්ල දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරව ආදරයට පාත්‍ර වී තිබෙනවා. තන්තිරිමලේ පිහිටීම ගැන සඳහන් කළොත් උතුරුබැඳ පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර වටහිර ආසනයට අයත් මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අංක 366 දරන ග්‍රාම නිලධාරී කොට්ටාශය තුල තන්තිරිමලේ පුදුබිම පිහිටා තිබෙනවා. දෙමට මල්ගම නෙළුම්විල සඳමල්වැටිය කුජපිටියාව නවදාගාම මා ඇහැටුව ගාමඩුව යන ග්‍රාම නිලධාරී කොට්ටාස මැදි කරගත් ගම් නියම ගම් රැසකින් තන්තිරිමලේ පෝෂණය වෙනවා. උතුරින් සහ නැගෙනහිරින් මල්ලතෝයත් වටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානය හා දකුණින් මහවිලච්චි ප්‍රධාන මාර්ගයත් සීමා කොටගත් තන්තිරිමලය යනු ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකක්. ඓතිහාසික අනුරාධපුර රාජධානිය සිට මහවිලච්චි මාර්ගයේ කිලෝමීටර් 18ක් ගියාට පසු දකුණු පසින් හමු වෙන ශ්‍රී විමල ඥාන මාවත ඔස්සේ තවත් කිලෝමීටර් 18ක් ඉදිරියට ගිය විට තන්තිරිමලේ පුදුබිම හමු වෙනවා. උතුරු දෙසින් එන්නේ නම් මැදවච්ච නගරයේ සිට මන්නාරම් මාර්ගයේ කිලෝමීටර් 18ක් පැමිණියාට පසු හමු වන ගජසිංහපුර නැමැති ගම්මානයෙන් වමට හැරී ඇති මහමග ඔස්සේ කිලෝමීටර් 12ක් ගිය තැන තන්තිරිමලය හමු වෙනවා. මේ මාර්ගය ඔස්සේ ගමන් කරන ඔබට අනුරාධපුර නගරයෙන් මැදින් මොනවට ගලා බස්නා කදම්බ නදිය හෙවත් මල්ලතුයේ සිරිනරවන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ පැරණිතම ජනාවාස වලින් එකක් වන තිවක්ක බමුණු ගම හෙවත් තන්තිරිමලය මහින්දාගමනයට පෙර සිටම ජනාවාස පැවතියා. අනුරාධපුරයේ අගභාගය දක්වා විහිදෙන ආගමික නිර්මාණ, වාර කර්මාන්ත, කැටයම් හා වාස්තු විද්‍යාත්මක නිර්මාණ, ශිලාලේඛන, මෙදිසිතුවම් හා මිනිසුන් පරිහරණය කළ වෙනත් භාණ්ඩ ආදී පුරා විද්‍යාත්මක සාධක රාශියක් මේ පුදුබිමේ දක්නට ලැබෙනවා. ඉතා දුප්පත් ගොවි ජනතාවක් වෙසෙන තන්තිරිමලේ ප්‍රදේශය තුල කුඩා වැව් 81ක් දක්නට ඇති අතර ඒ යටතේ ගොවි පවුල් 4000කට වැඩි පිරිසක් ගොඩමඩ ගොවිතැන ජීවනෝපාය කරගනිමින් ජීවිකාව ගෙන යනවා. මේ ජීවත් වන පවුල්වල තරුණ පිරිස් බොහෝමයක් ආරක්ෂක හමුදාවන්ට බැඳී කොටි ශස්ත්‍රවාදීන්ගෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට උරුදුන් අය බව ඉතා ආඩම්බරයෙන් සඳහන් කරන්න ඕන. තන්තිරිමලේ රජමහා විහාරාධිපතිව වැඩ සිසු කුඩා කෝන්ගස් කඩ විමල ඥාන හිමියන් අපවත් වූාට පසු වත්මන් විහාරාධිපති ධූරයටපත් පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන් තන්තිරිමලේ ජනතාවගේ දුක සැප සොයා බලමින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා ගන්න වෙහෙස මේ ජනතාව සිහිපත් කරන්නේ සතුටු කඳුළු වගුරුවමින්. අනුරාධපුර රාජධානියේ අඳුරු යුගයේ අවසන් වීමත් සමගම තන්තිරිමලේට පිබිදීමක් ඇති වුණේ 1960 වසරේදී. එතැන් සිට පැරණි වැවයි දාගබයි ගමයි පන්සල යන සංකල්පය රජ රට තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ තන්තිරිමලේ බව ඉතා සතුටින් සඳහන් කරන්න ඕන.